Praise the Lord. ජූනි මාස 5 වෙනිදා අපිට කොතරම් නම් දෙවියන් වහන්සේ තුල ගමනක් යන්න පුළුවන්ද මේ උදෑසනත්. මා උන්වහන්සේට මේ යාතිකාවන් මේ කන්නලව් මේ උදෑසන ඔසවන්නේ මට උන්වහන්සේ කෙරේ තිබෙන දැඩි භක්තිය මතයි. මම විශ්වාස කරනවා මට ඔබව රැගෙන එන්න පුළුවන් කියලා ඒ භක්තිය වෙතට ඒ ඇදහිල්ල ජේසුස් වහන්සේ අපිට කොතරම් ආදරේද. උන්වහන්සේ ඇවිල්ලා අපිට කියනවා මම ඔබට ප්‍රේම කරනවා. මනුෂ්‍යයට අහන්න පුළුවන් සිතා ගන්නවත් බැරි ස්ටේට්මන්ට් එක තමයි මේක. දෙවියන් වහන්සේ මනුෂ්‍යයට ආදරේ කියන එක. මම දෙවියන් වහන්සේ තුල දන්න ලොකුම දේ තමයි මං අවබෝධ කරගත්ත ලොකුම දේ තමයි මට ජීවිතේ මොන හරි දෙයක් ආවොත් මට තියෙනවා එක ආත්ම විශ්වාසයක්. මගේ සිත මට දෝෂාරෝපණය කරනවා. මගේ සිද්ධීන් මගේ පරිසරය මට නොඑක ආකාරයේ කතාවල් කියනවා. මම විනාශ වෙනවා, මම වැටෙනවා, අනිවාර්යයෙන්ම මට මේකේ ලොකු ප්‍රශ්නයක් වෙනවා කියලා. නමුත් අන්තිමට අර ලුණු ගෙඩියේ එක ලෙල්ල ගලවගෙන යනවා වගේ යද්දි අන්තිමට මම දකින්න උන්වහන්සේ ආදරෙන් මන් දිහා බලන් ඉන්නවා. මේ සුරක්ෂිතභාවය අන්තිමට මගේ මනසට මට වද දෙන සිතට කියනවා දෙවියන් වහන්සේ මට ආදරේ. ඒකින්ද මට හොඳ දෙයක් වෙනවා. මේක මාර බලයක් පුතා. මේක මාර බලයක්. මම ඔබට කියනවා දෙවියන් වහන්සේ කොතරම් මේ ලෝකෙට ප්‍රේම කළසේක්ද. තම සුවකී ඒක ජාතක පුත්‍රයා දෙන තරම් උන්වහන්සේ ප්‍රේම කළසේක. යොහන් 3:16. මම ඔබට කියනවා එන්න මේ ඔක්කොම ඔළුවේ තිබෙන තර්කයන් වලින් අයින්ට වෙන්න. මම හොඳට ප්‍රේ කරාද? මම හොඳ ඇදහිලිවන්තයෙක්ද? මං ගාව හොඳ ප්‍රේස්වකක් තියෙනවද? මම හොඳ වර්ෂිප් කෙනෙක්ද? මං හොඳට බයිබලයේ දන්නවද? මේ තර්ක ඔක්කොම සිට් ඩවුන් වෙනවා. මේ තර්ක ඔක්කොම අවලංගු වෙනවා. එක දවසක එක ප්‍රශ්නයක් එනවා. එක වෙලාවක් එනවා. එක හෝරාවක් එනවා. අපිව අල්ලලා පොඩි කරන. ඒ වෙලාවට අපගේ ඔය ආත්මීය කුසලනාන අපේ ආත්මීය කුසලතා ඔය කුසලාන කිසි විටකදීවත් අපිත් එක්ක ඉන්නේ නැහැ. තියෙන එකම දෙයයි. ඔබ මට ආදරේ මගේ ජේසුනේ. ඔබ මට මේක කොහොම හරි කරලා දෙනවා. Wow. God bless you. Have a blessed day.